එමනම් අපි කොහොමද අපේ රටේ ආර්ථිකයේ 6%ට වැඩි 7ට 8ක ආර්ථික වර්ධන වේගයකට මේක ගෙනියන්නේ? මේකේ යම් ජම්ප් එකක්, shift එකක් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ සඳහා රැඩිකල් තීන්දුව ආණ්ඩුවක් විදියට ගන්න ඕනේ. සමහර විට රැඩිකල් තීන්දුව IMF එක ඇතුලේ නැහැ. ඒ අතරේ අපි දකිනවා පහුගිය කාලේ ආපු සමහර ආයෝජකයෝ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යම් යම් හේතු හින්දා ඒ කට්ටිය හැරිලා යනවා. දැන් ඔබ කුෂිකර්මාන්තේ වෙන් කරපු මුදල වගේ 13 ගුණයක් ගෙවන්න ඕනේ පොලි විදියට. දැන් මේක හොයන්නේ කොහෙන්ද? මේකට අවශ්‍ය මුදල් ටික ලබා ගන්න අවශ්‍ය සැලැස්ම මොකද්ද? ඒ තුල මුදල් වැඩි වෙන්නේ නැහැ. පහු කාලීනව මුදල් ඔබතුමාලාගේ ආණ්ඩුවක් කාලේ මුදල් හොයාගන්න පුළුවන් වුණොත් ගෙවන්න. නැත්නම් අපේ ආණ්ඩුවක් කාලයක් අපි ගෙවන්න. ඒ අවශ්‍ය කාරණේ. මේ ගරු අපි කරුණා ගමතුමනි. ඒක අපි කරගන්නම්. විහිළුවක් වගේ තේරෙයි යනකොට. තව ටික දවසක් ඉන්න. තව ටික දවසක් ඉන්න. ඉන්නකොට තේරෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අද ආණ්ඩුවට සැලැස්මක් නැතිවම ඕක තමයි ආයෝජක එන්නේ ආයෝජක දාලා යනවා කියලා. මට කියන දාලා කිව්ව එක්කෙනෙක්. ඔබ කිව්වේ නැද්ද එහෙම එකක්? ආයෝජක එන්නේ නැහැ ආයෝජක දාලා යනවා. මට කියන දාලා කිව්ව එක්කෙනෙක්. දැන් නැගිටලා කියන්න. දැන් නැගිටලා කියන දාලා කිව්ව එක්කෙනෙක්. හැබැයි ඔයගොල්ලෝ ආයෝජකන දෙන සංඥාව මොකද්ද? ලංකාවට ආයෝජක එන්න එපා. ඉන්න අයත් දාලා යනවා. මට කියන්න එකක්. දැන් නැගිටලා කියන මෙන්න මේක ගියා කියලා. ඉක්මනට කියන්න. ඉතා සීකර උද්දමන ඉහළ යමින් තිබුණු රාජ්‍යයක් මේක. සිර 70කට ගියා උද්දමනේ මතක තබා ගන්න. තාත්තලා බාප්පලා රට පාලනය කරපු හැටි කියන්න මට. සිර 70කට ගියා අපේ රටේ උද්දමනේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට. අද අවදමනකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒකත් ආර්ථිකට හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මේ අවුරුද්දේ මැද භාගය වෙනකොට අපේක්ෂා කරනවා ඒ යම් ධන උද්දමනයක් දක්වා පරිවර්තන වෙවි කියලා. අවදමනේ ඒ තරම්ම හොඳ තත්ත්වයක් නෙවෙයි ආර්ථිකයකට. අපි හිතන්නේ නැති. ඒ විතරක් නෙවෙයි. නැත්නම් මේ පාර්ලිමේන්තුව ඕනතරම් බලන්න පරණ පොත් උස්සලා. අර ලොකු පොත් තියන පාර්ලිමේන්තුව. ඇස්තමේන්තුගත ආදායම සහ තත්ත්‍ය ආදායම 20-25 වෙනස්කම් තිබුණා. අපි ඉතාමත් සමීප තැනට ගේනවා. අපි විශාල අපේක්ෂාවක් තියෙනවා. මේ අවුරුද්දේ අපේක්ෂා කරලා ද ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගැනීම වෙනුවෙන් අපි පොරබදනවා. මම ඔබලට එකක් කියන්නම්. ඕනතරම් දේශපාලනය කරන්න. ආර්ථිකය අස්ථාවර වීම සඳහා අවශ්‍ය වෙන බොරු අසත්‍ය කරුණු සමාජගත කරන්න එපා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලනය තමයි ඔබට ඉතිරි වී තිබෙන පාර. අද කියන්නේ. වෙන පාරක් නෑ මතක තබා ගන්න.